Hi guys, welcome back to my YouTube channel. මුලින්ම ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා වීඩියෝ එකේ පුංචි පුංචි අඩුපාඩුකම් ඇති. ඒ හැම දෙයකටම සමා වෙලා වීඩියෝ එක ඉවර වෙනකම්ම වීඩියෝ එකත් එක්කම රැඳී සිටින්න කියලා. ඔක්තෝබර් 25 වෙනිදාට අපි මැරි කරලා අවුරුදු 2ක් සම්පූර්ණ වෙනවා. ඉතින් අපි දෙන්න කල්පනා කරා අපේ ඇනිවර්සරි එක වෙනුවෙන් අපිට තියෙන විදිහට අපිට පුළුවන් විදිහට පාරවල් වල අසරණ වෙලා ඉන්න අසරණ මිනිස්සුන්ට කෑම වේලක් දුන්නා නම් හොඳයි කියලා. ඉතින් එහෙම තීරණය කරලා අපි හිතුවා දවල් කෑම එකට එයාලත් ගොඩාක් ආස හිතෙන විදිහට කහබත් එකක් හදලා, චිකන් කරි එකක් හදලා, පරිප්පු හදලා, චිලි පේස්ට් හදලා, පපඩම් මික්සර් හදලා මේ කෑම එකට එකතු කරන්න ඕනි කියලා. තව කෑම කාලා ඩෙසර්ට් එක විදිහට අපි එයාලට කප් කේක් එකක් හරි ලස්සනට රසට එයාලට දෙන්න අපි තීරණය කළා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකේ දකින්නේ මේ මම මගේ අතින්ම හදන කප් කේක් ටික. මේ 24 වෙනිදා රෑ. ඔන්න ඉතින් අද ඔක්තෝබර් 25 වෙනිදා. ඒ කියන්නේ අපේ ඇනිවර්සරි දවසයි. මම මුලින්ම අවදි වෙලා ඇඟ සෝදගෙන මල් කඩලා පහන පත්තු කරලා බුදුන් වැඳගෙන මම ප්‍රාර්ථනා කරේ මේ ලෝකේ ජීවත් වන සියලුම ලෝකවාසී ලංකාවාසී අපි සියලුම දෙනාට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ දවසක් අද දවස වේවා කියලා. ඉතින් යාළුවනේ කෑම ටික හදාගන්න කලින් මම ඊයේ බේක් කරගත්තු කප් කේක් ටිකයි මගේ ඇනිවර්සරි කේක් එකයි මුලින්ම අයිසින් කරලා ඒක ඉවර කරන්න තමයි මම මේ හදන්නේ. මම ඔයාලට පුංචි පණිවිඩයක් කියන්නම් යාළුවනේ. මම පුංචි බිස්නස් එකක් කරනවා. කේක් තමයි කරන්නේ ඔන්ලයින් කරන්නේ. ඉතින් මම ඕනම කේක් වර්ගයක් ඔන්ලයින් කරනවා හදනවා. මම කොළඹුවට ඩිලිවරි කරලා දෙනවා. ඔයාලට මගේ පේජ් එක මම දාන්නම්. මගේ පේජ් එක K&P Dream Cake. ඉතින් ඔයා කොළඹ අවට කෙනෙක් නම් ඔයාගේ බර්ත්ඩේ එකට, ඇනිවර්සරි එකට, ඒ වගේම වෙඩින් එකට, ඒ වගේ ෆන්ක්ෂන් කේක්, ඒ වගේම නෝමල් බටර් කේක්, චොක්ලට් කේක්, ඒ වගේ හෝම්මේඩ් කේක් එකක් හදාගන්න ඕන නම් මගේ පේජ් එකට ගිහින් බලන්න. බලලා ඔයාලට ඕඩර් එකක් දාගන්නත් පුළුවන්. කොළඹ අවට පුංචි ඩිලිවරි ගාස්තුවක් යටතේ ඩිලිවර් කරලා දෙනවා ඔයාලගේ ගෙදරටම. ඉතින් දැන් අපි මේ අපේ දානය පිළියෙල කරන්න තමයි යන්නේ. මං හිතනවා මම දානයක් කිව්වොත් හරි කියලා. මොකද අපි අසරණ මිනිස්සුන්ට කෑම වේලක් දෙනවා කියන්නේ ඉතින් මේ දානයක් තමයි අපි පිළියෙල කරන්නේ. ඉතින් අපේ කෑම වේලේ මම මුලින්ම හාල් ටික හොඳට සෝදලා රයිස් එක ලිපේ තියාගන්නවා. ඊට පස්සේ අපි දෙන්න මම චිකන් ටිකත් හෝදලා මේ විදිහට ලිපේ තියාගෙන කෑම ටිකත් හදාගන්නවා අපි දෙන්න. අපි කෑම ටික හදාගෙන
දැන් හදන්න යාළුවනේ අපි මේ හදාගත්ත කෑම ටික පාර්සල් කරගන්න. ඉතින් බලන්නකෝ අපි දෙන්න හරිම ආදරණීයව හරිම ආසාවෙන් තමයි මේ වැඩේ කරන්නේ. මට නම් හරිම පුදුම සතුටක් තමයි යාළුවනේ දැනෙන්නේ. මේක අපිට ඇත්තටම අපිට මහා ලොකුවට නැහැ. ඉතින් අපිට පුළුවන් විදිහට අපි මේ කෑම වේල හදාගන්නේ. ඒක ඇත්තටම මාර සතුටුයි මට මෙහෙම දෙයක් කරන්න කරමුන් කියලා මං හස්බන්ඩ්ට කිව්වහම එයත් මට කිව්වේ අපි කරමුන් කියලා. බෑ කියන්න නැතුව එයත් හරිම ආසයි මේ වගේ වැඩ කරන්න. ඉතින් බලන්නකෝ අපි දෙන්න කොච්චර ආසාවෙන් කොච්චර ආදරණීය විදිහට මේ කෑම ටික හදා ගන්නවද කියලා. මට ගොඩක් සතුටුයි යාළුවනේ. ඒ කියන්නේ මම YouTube බ්ලොග්ස් එකක් කරන්න ඕනි කියලා හිත ඉන්නකොට තමයි මට මෙහෙම අයිඩියා එකක් ආවේ. මගේ පළවෙනි මේ ව්ලොග්ස් එක මේ වගේ දෙයක් කරොත් හොඳයි. මොකද මගේ වෙඩින් ඇනිවර්සරි එකත් 25 වෙනිදාට එනවනේ. ඒක නිසා මගේ පළවෙනි ව්ලොග්ස් එකම මේ වගේ දෙයක් කරොත් මට හොඳයි කියලා තමයි මට හිතුනේ. ඉතින් යාළුවනේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොකද හිතෙන්නේ මගේ වීඩියෝ එක හොඳයිද? මගේ වීඩියෝ එකේ ඇත්තටම අඩුපාඩු ගොඩක් තියෙනවා. අපි ඉන්න තැනත් එක්ක අපිට ගොඩක් අඩුපාඩුකම් තියෙනවා. ඒවත් එක්ක තමයි ඉතින් අපි ඒව ගැන එච්චරටම හිතුවේ නැහැ. මෙහෙම පුංචියට කෑම දෙන්න කියලා අපි හිතුවේ. ඉතින් මට නම් ඇත්තටම මාර සතුටුයි. ඒ වගේම අපි දෙන්නටම ගොඩක් සතුටුයි මෙහෙම දෙයක් කරන්න හම්බුණු එක ගැන. ඉතින් අපි හදාගත්ත කෑම ටිකත් අරගෙන අපි මේ ගිහින් දෙන වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි දාලා තියෙන්නේ. අද කියන්නේ යාළුවනේ 25 වෙනිදා මෙහෙට මේ දවස් ටිකේම එක දිගට හොඳටම වැස්ස දවසේ තමයි ඉතින් අපිට මේක දෙන්න සිද්ධ වුණේ. අපි ගොඩක් දුර ගියේ නෑ. අපි ඉන්න තැනත් එක්ක අපිට ළඟ මහරගම. ඉතින් මහරගමාවට තමයි අපි ගිහිල්ලා දුන්නේ. මට නම් ගොඩාක් සතුටුයි. ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. කේක් එකක් තියන්නයි. ඉතින් ඔන්න ඔය විදිහටයි යාළුවනේ අපි හදාගත්ත කෑම ටික ඔක්කොම බෙදලා දීලා අපි සතුටින් ගෙදර ආවේ. ඉතින් යාළුවනේ ඔයාලට මට පෙන්වන්න බැරි වුණානේ අපේ වෙඩින් ඇනිවර්සරි එක පුංචියට අපි මේ විදිහට තමයි සෙලිබ්‍රේට් කරේ. මං හදාගත්තු පුංචි ඇනිවර්සරි කේක් එක කපලා මේ විදිහට තමයි අපි දෙන්න සෙලිබ්‍රේට් කරේ. බලන් ඉන්නකො ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් මොකද වෙන්නේ කියලා. යාළුවනේ ඔය ඔතන වටේටම තියෙන කප් කේක් ටික තමයි අපි අර කෑම පැකට් එකත් එක්ක ඩෙසර්ට් එකට බෙදලා දුන්නේ. ඉතින් යාළුවනේ ඔය ඔතන අපි දෙන්නට hina යන්නේ. මට ඇත්තටම මේක වොයිස් කරනකොටත් මට ඒක දකින්නකොට hina යනවා. අපි දෙන්න කේක් එක කපලා කාලත් ඉවරයි යාළුවනේ. ඉටිපන්දම පත්තු කරන්න කලින්. අපි දෙන්නට ඒක මතක් වෙනකොට තමයි අපි දෙන්න ඔය ඔතනින් නැගිටලා යන්නේ. ඇත්තටම. ඉතින් ඔන්න ඔහොම තමයි යාළුවනේ අපේ වෙඩින් ඇනිවර්සරි දවස ගත වුනේ. ඉතින් යාළුවනේ අද මේ මගේ vlog එක කොහොමද හොඳයිද? මේ මගේ පළවෙනි vlog එක. අපි තවත් ඉස්සරහට තවත් අලුත් vlogs ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඔයාලා අපිට කමෙන්ට් එකක් තියන්න මොන වගේ vlogsද අපි ගේන්න ඕනි කියලා.
ඒ වගේම අද මේ vlog එක හොඳයි නම් මගේ YouTube channel එක කාංචනා වීරසූරිය මගේ channel එක subscribe කරලා like කරලා comment එකකුත් තියන්න. ඔයාලගේ අදහස් කොහොමද කියලා දැනගන්න. ඒ වගේම තවත් අලුත් දවසකින් අලුත් vlog එකකින් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් යාළුවනේ මේ vlog එක මෙතනින් end කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.